ස්වාමීන් ධර්මය මෙනෙහි කරනවා කියන කාරණේදී මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු මෙනෙහි කිරීමද නැත්නම් මේ අනිත්‍ය ස්වභාවයම වැඩිවීමද හරිම කාරණේ නෑ. ඉතින් කොයි අවසානයේ සියල්ලම වෙද්දී අපි අවබෝධ කරගන්න තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේනේ. එහෙමයි. තේරෙනවද? දැන් ඉතින් මම පැවිදි වෙලා මම අවුරුද්දක් විතර යනකම් කවදාකවත් මම සූත්‍ර පොතක් කියවලා තිබ්බේ නැහැ. මම සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නැහැ. නමුත් මම සබ්බාවසෝ සූත්‍රය කියවන්න ගනිද්දී මේ මුළු සබ්බාවසෝ සූත්‍රය මගේ ජීවිතය තුළ තිබ්බා. තේරෙනවද? ඒ කියන්නේ මට දැනුනේ සබ්බාවසෝ සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා. මොකද නමුත් මම ත්‍රිපිටකය කියවලා තිබ්බේ නෑ. සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නෑ. ඒ නිසා අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියොත් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව හිටියොත් මුළු ත්‍රිපිටකයේම අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. පූර්ව ත්‍රිපිටකයේ අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. ඉතින් ඕක තව කෙනෙක් පිළිගන්නේ නැහැ. තේරෙනවද? දැන් ස්වාමීන් වහන්සේ නමක් ආවා දැන් ගිය සුමානෙට ඉස්සෙල්ලා සුමානේ උන්වහන්සේ මට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ කියනවා දැනුම අතහරින්න ඕනේ කියලා. ඒ කියන්නේ කියවීම අතහරින්න ඕනේ මේව අතහරින්න ඕනේ කියලා. ඉතින් සයනද බුදුරජාණන් වහන්සේ කියනවානේ දැනුම අවශ්‍යයි බෞද්ධත්වභාවය අවශ්‍යයි කියලා. තේරෙනවද? ඉතින් මං කිව්වා ඒක අවශ්‍යයි. මමත් ඉගෙන ගත්තා. මමත් දැනුම ලබා ගත්තා. නමුත් ඒ දැනුම අත්හැරිය තමයි අවබෝධය සකස් වෙන්නේ. තේරෙනවද? නමුත් මොකද්ද పూర్වයේ හේතුවක් නිසා මට ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි මගේ ජීවිතේ බලපෑවේ. මම සූත්‍ර වලින් කවදාකවත් දැනුමක් ගත්තේ නැහැ. සූත්‍ර කියවලා තිබෙත් නැහැ. නමුත් සූත්‍ර කියවනකොට ඒ සූත්‍ර වල හැම අක්කෙම මගේ ජීවිතය තුල තිබ්බා. ඒ වෙලාවේ මම කල්පනා කරලා බලුවා කොහොමද මේක වෙන්නේ කියලා. සබ්බාවසෝ සූත්‍රේ මම කියවලා නැහැ. නමුත් සබ්බාවසෝ සූත්‍රේ මම ලිව්ව දෙයක් කියලා මට දැන් හැඟෙනවා කියවද්දි. එතකොට මම දැනගත්තේ අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව හිටියොත් මුළු ත්‍රිපිටකයේම අර්ථයම අපේ ජීවිතය තුල තියෙනවා. ත්‍රිපිටකයේම අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. දැනුම අවශ්‍යයි. දැනුමෙන් තොරව අවබෝධයක් කරා යන්න බෑ. නමුත් කවදා හරි දවසක දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. නමුත් අවබෝධයේ අවසානයේ ලබන්නේ මොකද්ද? එක්කෝ අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. නැත්නම් අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. තේරෙනවද? ඔය දැක්කීම ඔය අවබෝධයේ සියල්ලම හරය තමයි සූත්‍ර කියලා කියන්නේ. සූත්‍ර සියල්ලම අවසානයේ යොමු කරලා තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන තැනට යන්නයි අපිට කියලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දැනීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මට නම් මොකද්ද හේතුවක් නිසා මම ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉඳලායි සූත්‍ර දැනගත්තේ. අර්ථය ජීවිතේට ගත්තේ නැතුව සූත්‍ර හොයාගෙන මං ගිහිල්ලා ගියේ නෑ. දැන් උනත් මට සූත්‍රයක් කියවද්දී ඒ සූත්‍රයේ අර්ථය මගේ ජීවිතේ තියෙනවා. කමඨහම විදියට සෝමනංශ අනිත්‍යයි කියන කාරණේම වඩනවා නම් එයාට ආයි වෙන අවශ්‍යතාවයක් නැහැ නේද? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙම ශ්‍රද්ධාවේ පරිපූර්ණ ශ්‍රද්ධාවේ පරිපූර්ණ වෙලා සීලෙන් පරිපූර්ණ වෙලා අනිත්‍යයි කියන්නේ කුමක අනිත්‍යද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඉස්ලාම් රූපේ අනිත්‍යභාවය තමයි අපි දකින්නේ. ඒ ශ්‍රද්ධාව තුළින් පරිපූර්ණ නම් සීලෙන් පරිපූර්ණ ඊළඟට එයාගේ අනිත්‍ය සංඥාවයි වැඩෙන්නේ තියෙන්නේ. අනිත්‍ය සංඥාව වැඩෙන්නේ කුමක් කෙරේද? අනිත්‍ය දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය. ඔය ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම ගල්ප ගන්න බැරි හිතේ ප්‍රශ්නේ මේ වහන්සේකට උත්තර දුන්නා. ඒ කියන්නේ ඒවා දැන් මම කිව්වා මේ විදිහට තමයි දකින්නේ කියලා. ඒක කොහොමද ඔබ මේක දකින්නේ කියලා. මම කිව්වා මට රූපයක් අනිත්‍යභාවය සහ අපිට මේ විදිහට තමයි ස්වාමීන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපදේශනා මම අර පිළිවෙලට තියෙනවා. ඒ විදිහට තමයි ඒ රූපය අනිත්‍යභාවය සහ ඉතින් දැනුම අවශ්‍යයි කියලා මම කියන්නේ. ඔව්. ඉතින් මෙහෙමනේ කියන්නේ මං කියන්නේ දැනුම අතහරින්න ඕනේ කියලානේ. මම කියනවා නම් අතහරින්න කියලා පුතේ ඔබ අල්ලාගෙන ඉන්න දෙයක් මං අතහරින්න කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඔබ ළඟ තියෙන දෙයක් අතහරින්න කියන්නේ. එහෙනම් දැනුම තියෙන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ. නමුත් හැමදාම දැනුම පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔබට දැනුම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඔබ සාරා සංක කල්ප ලක්ෂ 30ක් කෝටි ගාණක් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණකින් ඔබ දැනුම එක්කව කරලා තියෙනවා කියන්නේ. එහෙනම් දැනුම ඔබ තුළ තියෙනවා. එහෙනම් තියෙන දෙයක් තමයි මං අතහරින්න කියන්නේ. එහෙනම් දැනුම එපා කියලා මෙතනින් කියන්නේ නැහැ. අතහරින්න කියලා මං කියනවා නම් අතහරින්නේ අල්ලාගෙන ඉන්න දෙයක්. තේරෙනවද? එහෙනම් අල්ලාගෙන ඉන්න දැනුම ඔබ තුළ තියෙනවා. තේරෙනවද? ඔබ තුළ තියෙන දෙයක් මං අතහරින්න කියන්නේ. ඒකෙන් කොතනකවත් අර ස්වාමීන් වහන්සේට ඕක තමයි පටලගත්තේ. මං උන්වහන්සේට කිව්වා නෑ සාන්නත මං අතහරින්න කියලා කියන්නේ. අතහරින්න කියලා කියනවා නම් දැනුම ඔබ තුළ තියෙනවා. ඔබ තුළ තියෙනවා දැනුම. එහෙනම් මේ දැනුමත් අතහරින්න කියලා මං කියන්නේ අවබෝධය කරා එන්න කියලා. ඒකයි එහෙම කියන්නේ. ඒ විදිහට ප්‍රශ්නයක් අහුවා. මං කිව්වා මට නම් ඉන්නේ අනිත්‍යයි කියන කාරණේ. ඒ දැසේ ඉතින් ඔබ සියලු දේ අනිත්‍යයි කියන ඔබ මේ මොකද එයා ගොඩ ලොකුවට ඇහුවා ඒක. මං කොහොම මට නම් ඔය ඔබ කියන සියලු දේ අනිත්‍යයි. ඔබට දැනුම මට දැනුම අවශ්‍ය නැහැ කියලා මට අනිත්‍යමයි වැටෙන්නේ කිව්වා. ඊට පස්සේ ඔබ තව ඇහුවා මේ කුතු විතලේ තල 31ක් තියෙනවනේ.
මං කො මට ඒකත් අනිත්‍ය මට එතනින් හරි හිතන්න දෙයක් නැහැ කියලා. මම අනිත්‍යමයි කියලා දැනෙන්නේ. ඊට පස්සේ එයා කියනවා ඔකත් මේ ඔබ අනිත්‍ය තුල දෘෂ්ටි ගන්නලාලු. මට ඒකත් අනිත්‍යයි. සියලු දේ අනිත්‍යයි කියලා දාලා ඊට පස්සේ එයා මාත් එක තර්ක කරේ නෑ. ඉතින් දන්නේ නෑනේ මාත් එක්ක. නෑ මෙහෙමයි. ඉතින් අපි ගියොත් ඉතින් ඕක දිගටම යන්න පුළුවන්. සමහරව අහනවනේ බුදුරජාණන් වහන්සේගේ. දැන් ස්වාමීන් නිවන් දැක්කට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන ඔබ සීමාව ඉක්මවා ගියා. දැන් ඔබ සීමාව ඉක්මවා ගියා. ඔබ සීමාව දැන් ඔතනින් නවතින්න ඕන. ඔතනින් එහාට යන්න එපා කියලා. ඒ ඉතින් සීමාව ඔක අහගෙන ගියොත් මහත්යෝ ඉතින් සීමාන්තිකව යන්න වෙනවා. තේරෙනවද? ඉතින් ඒ අහගෙන යන්නේ අහන කෙනාගේ තියෙන දුර්වලතාවය. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ තැනදී නතර වෙන්න. අපේ තැනදී නතර වෙන්න. ඊට පස්සේ අපේ තැනදී නතර වෙන්න. එහෙමයි සර්. ඊට පස්සේ කියනවා මේ මම එහෙම ඇයි ඔබ මම දන්නේ නැහැ. මම කෝ ගැඹුරු ධර්ම මම ඒවා මුකුත් දන්නේ නැහැ කියලා මං කිව්වා. ඒක ගැඹුරු ධර්මේ දන්නේ නැහැ කියන්න බෑනේ. ඔබ පංච උපාදානස්කන්ධය දන්නවනේ. ඉතින් දන්නවනම් දන්නේ නැහැ කියන්නේ කොහොමද? නෑ මං කෝ ඔයා අහන්නේ සානද මේ වචන මන් දන්නේ නැහැ. පාලි වචනේ දන්නේ. එයා දන්නවා. මං කෝ මංව දන්නේ නැහැ. ඇයි මං ඒවා ඔබයි මගෙන් මේ වහන්නේ? මට මේකෙන් ගැලෙන්නේ නෑ. ඔබ එතන ඉන්නවලු. කොහොමද? නෑ ඔබ ඒ තැනක ඉන්නවලු. ඒක තමයි. එයා යම් තීරණයක් ඇති කරගෙන එයා ඒක හරි වැරද්ද හොයන්න හදන්නේ. එයා හිතනවා යම් තැනක ඔබ ඉන්නවා කියලා. නමුත් දැන් ඒක එයා නිශ්චිත කරගන්නයි හදන්නේ. ඉතින් ඒ හදන්නේ ඒක නිශ්චිත කරගන්න කියත් එයා තව තව පැටලිලි පටල ගන්නවා. ඒක දැල්ලා ඉතින් ඔය පුතේ ඔය පස්සේ යන්න එපා. ඔයෙන් පස්සේ යන්න එපා. අපි අපේ තැනට ආපුවාම මේ මිට නතර වෙලා දාන්න නතර කරලා දාන්න. එහෙම නැත්නම් ඒ ඔයෙන් දිගට දුරට යනවා. මහා දෘෂ්ටි ජාලාව බුදුරජාණන් වහන්සේ කියනවා අර බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි 62ක් කියනවා. බුදුරජාණන් වහන්සේ කාලේ දෘෂ්ටි 62ක් නම් දැන් දෘෂ්ටි කීයක් තියෙන්න ඕනේ? තේරෙනවද? ඉතින් ඒක තමයි සංසාරේ තියෙන භයානක භාවය. ඉතින් මේ භයානක භාවය දකිද්දී අපි ඔය යන තැන් වලින් අපි හිමීට මග ඇරලා යන්න ඕනේ. මග ඇරලා යන්න ඕනේ. දැන් සුනීත කියන කෙනා රහත් වුණානේ. සුනීත කියන්නේ පුතේ කසල සෝදකෙක්නේ. සෝපාක කියන්නේ මෙලෝ හසරක් දන්නේ නැති දරුවෙක්නේ. අර මේ බාහ්‍ය දාරුචිරිය කියන්නේ මේ කොලාතු වලින් ඇඳුමක් හදන් ආපු වැඩි තරුණෙක්නේ. බාහ්‍ය දාරුචිරිය. සාන්තිස ඇමති කියන්නේ මහා කාමයන් තුල හිටපු ඇමති කෙනෙක්නේ. පුතේ ඒගොල්ලෝ බණපද 4 කියනකොට රහත් භාවයටපත් වෙනවා. ඒක ධර්මදේශනේ ශ්‍රවණය කළ රහත් භාවයටපත් වෙනවා. එන පුතේ කොහොමද ඒව වෙන්නේ නේද? ඒකයි කියන්නේ හැමෝගෙම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමාන. අද වගේ කෙනෙක් පොතේ සුනීත වගේ කෙනෙක් අද රහත් වුණොත් ලෝකයා පිළිගනීද? අඟුලිමාල වගේ මේ 999ක් මරපු කෙනෙක් රහත් වුණා කිව්වොත් ලෝකෙ පිළිගන්න බැරිද? නමුත් එදා එහෙම රහත් වුණා නම් අද රහත් වෙන්න බැරිද? බැරිද? සෝපාක වගේ අවුරුදු 10 ළමෙකුට අද රහත් වෙන්න බැරිද? ඒක තමයි කියන්නේ දරුවෝ. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන අපිට හිතන්න යන්න එපා. ඒක අපිට හිතන්න බෑ. ඒක අපිට හිතන්න බෑ. එදා වෙච්ච දේ අද නොවේ කියලා අපිට කියන්න බෑ. තේරුණාද? එදා වෙච්ච කෙනේ අද නොවේ කියන්න බෑ. සමහර ස්වාමීන් වහන්සේලා හිටිය අවුරුදු 10 15 20 30 40 භාවනා කළත් කවදාකවත් සීලයෙන් පරිපූර්ණයින් එහාට යන්නේ නැහැ. එහෙම නේද කියන්නේ? නමුත් අපි එතන හිතකට වෙන්න ඕනේ නැහැ. ඒ උන්වහන්සේගේ ස්වභාවය. නමුත් අර වගේ බණපද 3ක් කියද්දී රහත් භාවයටපත් වෙච්ච අය සංසාරේ එන පුතේ එහෙම අද වෙන්න බැරිද? ඒක තමයි කියන්නේ. ඒකයි ඒින්ද අපිට කවදාකවත් තව කෙනෙක්ට සාහිතිකයක් දෙන්න බෑ. අද සුනීකතාවයේ කසල සෝදකෙක් කිව්වොත් එහෙම ධර්මයේ තුලට ගිහිල්ලා මම රහත් භාවයටපත් වුණා කියලා මොකද්ද කියන්නේ? කවුද විශ්වාස කරන්නේ? ඒක අර ත්‍රිපිටක වේදී හාමුදුරුවෝ දෙනමක් කැලේ යනවා. රෑ ඉතින් යන්න තැනක් නැහැ අතරමං වුණා මේ කුටියට ආවා. මේ කුටියේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. මේ හාමුදුරුවෝ දන්නේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ විතරයි. වෙන කිසිම දෙයක් දන්නේ නැහැ උන්වහන්සේ. පංච උපාදානස්කන්ධයක් ගැන කියනවා රූප වේදනා ඕවා මොකුත් දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ විතරයි. උන්වහන්සේ රෑ එළියට බහන ඔය වගේ වාඩි වෙලා ගලක් උඩ අනිත්‍යයි කියලා කියනකොට මේ සාදුකාර දෙනවා ඇහෙනවා. දෙවියෝ සාදුකාර දෙන්නේ. අර ත්‍රිපිටක වේදී ස්වාමීන් වහන්සේලා දෙන්න කල්පනා කරනවා මේ හාමුදුරුවෝ දන්නේ අනිත්‍යයි කියන වචනේ විතරයි. මේ බලන්නකො දෙවියෝ මෙච්චර සාදුකාර දෙනවා. අපි හෙට උදේට හොඳ වැඩ හෙට දවල් හෙට රැයට හොඳ වැඩක් කරමු කියලා. පහුවදා හවස වෙනකන් ඉඳලා මේ දෙන්න රැය ත්‍රිපිටකේ සත්‍යයනය කරන්න ගත්තා. දැන් මේගොල්ලෝ ත්‍රිපිටක වේදීනේ ඔක්කොම ත්‍රිපිටකේ දන්නවා. අර හාමුදුරුවෝ මෙලෝඩයක් දන්නේ නැහැ. අනේ සත්‍යයනය කරන කිසිම සාදුකාරයක් ඇහෙන්නේ නැහැ. දැන් හාමුදුරුවෝ දෙන්නට ප්‍රශ්නයක්. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙන භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ධර්මයේ හරි අසාධාරණයි. අර හාමුදුරුවෝ කෙනෙක් දන්නේ අනිත්‍යයි කියන වචනේ විතරයි. එයාට සාදුකාර දෙනවා අනිත්‍යයි කියනකොට අපි මෙච්චර ත්‍රිපිටකය කියලා කවුරුත් අපිට සාදුකාර දුන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා කවුද මේ අනිත්‍යයි විතරක් දන්න හාමුදුරුවෝ කියලා. බලනකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්.
උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අර ආම්දුරන මෝග පුරුෂයා කියලා බයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ඉතින් ඒ වගේ දරුවෝ අපිට ඒව කියන්න බෑ. ඒකයි ලෝකයේ හරි අමාරුයි. හරි ඒ තරමටම අපි අකුසල් කරගන්නවා. ඒ තරමටම මිනිස්සු අකුසල් කරගන්නවා කියන්නේ ඒකයි. ඒ තරමටම අපි අකුසල් කරගන්නවා. අපිට හිතන්න බෑ. අපි දන්නේ අපිට කේම කියන්න බෑ. ඒ කොහොමද වෙන්න බෑ. ඒ දන්නේ. මොකද අවබෝධය තියෙනගෙන අවබෝධය පෙන්වන්න යන්නේ. එයාගේ හුදු ජීවිතය hina වෙලා ගත කරගෙන ඉන්නවා. එයා පෙන්වන්න යන්නේ. ඉතින් එතනදී අකුසල් ගොඩාක් සිද්ධ කරගන්නවා. එතන එහෙම ඒකයි අතීතයත් එක්ක අපි ගලපලා බලන්න ඕනේ. බාහ්‍ය දාර්ශනිකයෙකුට බුදුරජාණන් වහන්සේ නැත්තම් කවදාකවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා ලෝකයක් පිළිගන්නේ නැහැ. බාහ්‍ය දාර්ශනිකය අර ඇඳුම් හොයන්නේ යද්දී මේ සිවුරු හොයන්නේ කුණු කොට කසල කරද්දී නිකන් හරි බුදුරජාණන් වහන්සේ පිළිනවන් පෑවනම් බාහ්‍ය දාර්ශනිකයේ මලකඳන් නිකන් ඔය කොහේ හරි සත්තු කාලේ ආවේ. මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. සාන්තිසෑමති මරණ වෙලාවේ නිකන් ඇමතියෙක් හැටියට පුච්චෙයි. දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. උතේ ඒ තරම් සියුම් තැනක් මේක. ඒ තරම් සියුම් තැනක්. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන තව කෙනෙක්ගේ අධිගමයන් හොයන්න ඔබ කවදාකවත් මහන්සි වෙන්න එපායි කියලා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෑ පුතේ. බුදුරජාණන් වහන්සේව දකින්න එනවා ස්වාමීන් වහන්සේලා 500 නමක්. වස් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ දකින්න. ඔක්කොම පුතග්ජන හාමුදුරුවෝ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම ශාලාවේ වැඩ ඉන්න උන්වහන්සේ කුටියේ. අර හාමුදුරුවෝ ඉතින් ආපු ගමන් බඩු තියෙනවා අරවා තියෙනවා කෑකෝ ගහනවා. කෑකෝ ගහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නඩ ගහලා බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද මේ සද්ද කියලා. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආවල් හාමුදුරුවෝ ඇවිල්ලා ඔබ වහන්සේලා වන්දනා කරන්නේ ඒගොල්ලෝ මේ බඩු අස්පස් කරනවා වහාම එලවන්න කියනවා. යන්න කියනවා ආරාමෙන් යන්න එන්න එපා මා මුණ ගැහෙන්න එපා කියනවා. අනේ හාමුදුරුවෝ 500 දෙනා බුදුරජාණන් වහන්සේ දැන් කියලා එවන්නේ යනවා. යනකොට කිලෝමීටර කාලක් විතර යනකොට සිටුතුමා දකින්නවා ගේද සිටුතුමා බලලා මේ දැන් ගිය හාමුදුරුවනේ තාම ගිහිලා පැයකුත් නැහැනේ මෙච්චර ඉක්මනට මොකද මේ යන්නේ කියලා. සිටුතුමා පල්ලෙහාට ඇවිල්ලා අහනවා ඇයි ඔබලා යන්නේ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අපිට යන්න කිව්වා කියලා. ඊට පස්සේ සිටුතුමා ඔබ වහන්සේලා ඔහොම ඉන්න කියලා සිටුතුමා එනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. හම්බ වෙන්න ඇවිල්ලා කියන සායනාංශ අරගොල්ලන්ට සමාව දෙන්න කියලා. හා මං සමාව දෙනවා එන්න කියන්නේ කියලා. උදේ අදෝක වුණා නම් බුදුරජාණන් වහන්සේට කෙලස් තියනවා කියලා කියනවා නේ. ඈ බුදුරජාණන් වහන්සේට කෙලස් තියනවා කියලා කියනවා නේද? ඒක තමයි පුතේ අපිට හොයන්න බෑ. අපිට හොයන්න බෑ. අපිට හොයන්න බෑ. ඒ තරම් සියුම්. ඒ සියුම් මොකද ඒ සියුම් පුතේ සත්‍යයේ අකුසල් නිසාමයි. මොකද ඒ තරම් සත්‍යයට අකුසල් කරගන්න අවස්ථාව මායя කියන්නේ ඒකයි. ඒ අවස්ථාව ලැබලා දෙන්න තමයි ඒ තරම් සියුම් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට එහෙම කියන්න බෑ තව කෙනෙක්ගේ තමුත් මට රාගයක් කියන්න බෑ. කොතනකවත් තව කෙනෙක් අවබෝධයක් මොකද්ද කියලා අනේ මං කියන්නේවත් නෑ. නමුත් ඇවතුම් තුලින් මට රූපයක් බැවෙනවා. මෙයා තුල තාම මෙහෙම දෙයක් නැහැ කියන රූපේ නැවෙනවා. ඒක ඇවතුම් තුලින්. ඒ වෙනත් පුලේ මැවුණත් ඒක ස්ථිරව මට කියන්න බෑ. මොකද මම මෙතනදී නැහැ කියද්දි පුතේ මේ තප්පරේදී අවබෝධයක් කරගන්න තියෙන්න පුළුවන්. තේරෙනවද? මම දැන් ඊයේ ආව දැක්කා. දැකලා කියනවා මේ වෙලාවේ නෑ යා අවබෝධයක් තුල නෑ කියලා. මම දැන් කියනවා. නමුත් පුතේ ඊළඟ තප්පරේදී රහත් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මං කියලා කරලා තියෙන මා බොරුවක් නේ. මොකද ඊළඟ තප්පරේක වෙන්න පුළුවන්. ඒක කොහොමද එහෙම කියන්නේ? එහෙම කවදාකවත් අපිට තව කෙනෙක්ගේ අභිගමනයක් කියන්න බෑ. මම මේ කියලා තප්පරයක් යනකොට එයා ඒ කුටිය ඉඳන් එයා රහත් බවට පත් වෙන්න පුළුවන්. මොකද එක චිත්තයක වෙනසයි ඊළඟ අවබෝධය කරා අපි වරගෙන යනවා. ඒක ඒ තරම් අවශ්‍යම අපිට කියලා ඉවර කරන්න බැරි එකයි. ඒකයි කාගවත් අධිගමෙන් හොයන්නේ නැතුව අපි ඒගොල්ලන්ගෙන් ගන්න තීන්දුව කරගෙන අපි සද්ද නොකර ඉන්නවා. මොකද ඒක ඒ තරම් සියුම් තැන්. ඒ තරම් සියුම් තැන් සත්‍යය ඒ සාකුස සිද්ධ කරගන්න. මට නම් කවුරු ඇහුවත් කියන්න බෑ කාගවත් අධිගමනයක්. කොහොම කළත් මට කියන්න බෑ. මොකද මං ගිය සුමානේ ආ දකින්න නැති මම මේ සුමා දැන් යාව දැක්කේ. මොකද මේ වෙනකොට යාට වෙන්න තියෙන සියල්ලම වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම ලෝකයක් මේක. එහෙනම් කොහොමද අපි තව කෙනෙකුට සාතිකයක් දෙන්නේ? නැහැ කියලා කියන්න අපිට බෑ. තියනවා කියලා කියන්නත් බෑ. අපිට බුදුරජාණන් වහන්සේගේ ඥාණය අපිට නැහැ. ඒ දෙතැනදීම අපි කොටු වෙලා. දෙතැනදීම කොටු වෙලා. ඒකයි අපි සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ගාණක් මේ මෙරි එන්නේ. ඒ තරම් සියුම් තැනක් තියෙන ඒකයි අපි කියන්නේ ලෝකේ අතහරින්න ලෝකෙට යන්න දෙන්න ඔබ පිටිපස්සෙන් යන්න. එච්චරයි. ලකුණු ගන්න හදන ලෝකෙට කිරුළු දරන්න හදන ලෝකෙට යන්න දෙන්න ඉස්සර වෙලා. ඔබ ලෝකෙට පස්සෙන් යන්න. ලෝකෙට යන්න දීලා ඔබ පස්සෙන් යනකොට ඔබ ලබන තියෙන ලොකුම සැහැල්ලු ජීවිතය ලැබෙනවා. අපි ලෝකයට එක්ක යන්න ගියොත් පුතේ ඒ කියන්නේ ලෝකයා කියන දෙයට අපි උත්තර දෙන්න ගියොත් ඔබත් ලෝකයට එක්කම යන කෙනෙක්. ඔබට සැනසෙල්ල ඒ නිසා ප්‍රශ්න අහන ලෝකෙට යන්න දෙන්න. යන්න දීලා ඔබ පිටිපස්සෙන් යන්න. එතන තමයි ජීවිතේ ලබන තියෙන ලොකුම සැහැල්ලුව. චිත්ත සමාධිය කියන්නේ පුතේ සිතේ සමාධිමත් භාවය.
සිතේ සමාධිමත් බව. ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත. තේරුණාද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන දේවල් මේ මොහොතේ ඔබේ හිතට එන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබේ හිත චිත්ත සමාධියටපත් වෙනවා. ඒව යටපත් වෙනවා නේද? ඒක තමයි චිත්ත සමාධිය කියන්නේ. මොනවද දරුවා අහන්න තියෙන්නේ? මොකද මහත්තයා? අර කෙනෙක්ගේ චරිතයේ ගුප්ත ස්වභාවය තියෙනවා මේක මගහැරවා ගන්න යම්කි පහසු ක්‍රමයක්. ගුප්ත ස්වභාවයක් තියෙනවා මහත්තයා හැම වෙලාවෙම සමාජශීලී වෙන්න ඕනේ. සමාජශීලී වෙන්න ඕනේ. සමාජයට ගිහලා ඊට පස්සේ විනාශ වෙන පැත්තට නෙමෙයි. තමන් ගුප්ත ස්වභාවයක් තියෙනවා නම් ඒ ගුප්ත ස්වභාවයෙන් තියෙන කෙනා හැම වෙලේම තනි වෙන්න කැමතියි. තනි වෙලා හිතන්න කල්පතියි. ඕනලා කල්පනා කරන්න කැමතියි. ඒකෝට එහෙම කෙනා තමන්ගේ ගුප්ත ස්වභාවයක් තියෙනවා කියලා දකිනකොට නිරතුරුව සමාජශීලී වෙන්න ඕනේ. තේරෙනවද? එහෙම නැත්නම් එයා තනියම හිතන වෙලාවට අඩු වශයෙන් රූපවාහිනිය හරි බලන්න ඕනේ. නැත්නම් බණක් හරි අහන්න ඕනේ. මොකක් හරි එවැනි දෙයකට එයා යොමු වෙන්න ඕනේ. ඒ යොමු වෙන්න ඕනේ කියන්නේ එහෙම නැත්නම් ඒක මාත්‍ර මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක එක්තරා මානසික රෝගීන් තත්ත්වයෙන් ඉතාමත් පුංචි තැනක් ඒක. පටන් ගැනීමක් වගේ තැනක් ඒක. එවැනි තැනදී එයා ගුප්ත ස්වභාවයෙන් ඉන්නවා නම් එයා හැම වෙලාවෙම සමාජශීලී බවට පත් වෙන්න ඕනේ. කණ්ඩායම තුලට යන්න ඕනේ. ඒ වුණාම අරක කෙමානුකූලව මගේ හැදලා යනවා. එහෙම නැත්නම් ඒ ගුප්ත ස්වභාවය වුණාම ඊට පස්සේ එයා සමාජයත් එක්ක ගැටෙනවා. එයා කැමති නෑ අනිත් කෙනා කතා කළත් ඒක එයාට හිස රදයක්. ඒ වගේ අනිත් අය හොඳින් hina වෙලා සතුටුලා ඉන්නව දකින්නත් බෑ. ඒකටත් එයාට හිස රදයක්. ඉතින් අර එතන ඇලුනට පස්සේ ඇලීමේ ආතුල තියෙනවා මහත්තයා. එයා ඒක සැපයක් හැටියට දකිමින් තනියම හිතා තනියම කල්පනා කර තනියම මේවා කර ඉන්නේ. ඒක මානසික රෝගී අවස්ථාවෙන් ඒවා ප්‍රාථමික තැනක් ඒක. ඒ නිසා එවැනි අය හැම වෙලාවෙම සමාජ ඇසුරට යන්න ඕනේ මහත්තයා. හැම වෙලාවෙම කණ්ඩායමක් එක්ක ඉන්න ඕනේ. කණ්ඩායමක් එක්ක. විවෘතව හැම වෙලාවෙම ඉන්න තමන් දැනගන්න ඕනේ. hina වෙන තැනදී hina වෙලා එහෙම කරගෙන හිටියොත් තමයි මේ ඒ සමාජයත් එක්ක කොන් වෙන්නේ නැතුව කතා බහ කරලා එහෙම හිටියොත් එහෙම හිටියාම අපි හැම වෙලාවෙම සමාජයෙන් පලා යන්න හදන්නේ. සමාජයට යන්නේ නැහැ. පලා යනවා. හැම වෙලාවෙම සමාජය සැක කරනවා. දැන් එහෙම ගෲප් කෙනෙක් මෙතන හිටියොත් එම් මහත්යලා දෙන්න කතා කරන්නේ ධර්මයක්. නමුත් එයා හිතන්නේ මට මොන හරි කියනවා කියලා. ඒ වගේ ස්වභාවයන් එහෙම ඇගේ තියෙනවා. ඒ නිසා එහෙම හුඟක් වෙලාට එයාම ඒක තේරුම් අරන් හැදෙන්න ඕනේ මාත් අපිට ඒක කරන්න බෑ. එයාම සමාජශීලී බවට පත් වෙන්න ඕනේ. වෙන පුංචි දෙයක් එයාට කරගන්න තියෙන්නේ. පුංචි දෙයක් කරගන්න තියෙන්නේ ඒක හරි අපහසුයි අමාරුයි. එසාන සත්පුරුෂයන් නෙවෙයි නම් ඒ සමාජයේ එතකොට ගුප්ත ස්වභාවයක් ඒ සත්‍යයටපත් වෙනවා නම් එතන ඒ සත්පුරුෂයෙක් නොවන තැනට යන්නද? නෑ නෑ සන්න. ඒ සමාජයේ ඒ ඉස්කෝලයාගේ විසින සමාජයේ සත්පුරුෂය අඩුයි. ඒක නම් සත්පුරුෂ ස්වභාවය වැඩි. ඔව්. එතකොට ඒ කෙනා ගුප්ත ස්වභාවයට යනවා. ඔව්. එතන ඒ කියන්නේ එයාට කතා කරන්න කෙනෙක් නැති නිසා. ඒක ගුප්ත ස්වභාවයක් නෙමෙයි. ඒක හුදකලාව කියලා ඒකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයෙක් සොයාගෙන යන්න. තමන්ට වඩා හැම වෙලාවෙම අඩියක් ඉහළින් ඉන්න කෙනෙක් හොයාගෙන යන්න කියලා කියන්නේ. ඔබට තමන්ට වඩා අඩියක් ඉහළින් ඉන්න කෙනෙක් හොයාගන්න නැත්නම් ඔබට සමාන කෙනෙක් හොයාගෙන යන්න. තේරුණාද? බුදුරජාණන් තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් හොයාගෙන යන්න ඉස්සෙල්ලා. ඔබට එහෙම කෙනෙක් නැත්නම් ඔබ හා සමාන කෙනෙක් ඇසුරු කරන්න. ඔබ හා සමාන කෙනෙකුත් ඔබට නැත්නම් ඔබ හුදකලාව ඉන්න. දැන් උතන ඔය මහත්යා ගුප්තයි කියලා කියන්නේ ඔය හුදකලාව කියන තැනට. තේරෙනවද? ඒක ගුප්තභාවයක් නෙමෙයි. මං ගුප්තභාවය කියන්නේ මාත්‍ර සමහරුන්ගේ ගුප්තභාවයක් තියෙනවා. ඒගොල්ලෝ කතා කරන්නේ හැසිරෙන්නේ තනියම කතා කරනවා, තනියම හිතනවා. ඒ වෙනිදු ඒ ගුප්තභාවය මං කතා කළේ. මහත්යව කතා කරන හුදකලාව ගැන. තේරෙනවද? ඒ හුදකලාව බුදුරජාණන් වහන්සේ අනුමත කරන දෙයක්. ඒ හුදකලාව අනුමත කරන දෙයක්. මොකද අපිට වඩා දශමයක්වත් පල්ලෙහා කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඇසුරු කළොත් අපි ශරණයෙන් වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. එක්ක සම කෙනෙක් නැත්නම් තමන්ට වඩා ඉහළ කෙනෙක් ඇසුරු කරන්න කියලා. තමන්ට වඩා පල්ලෙහා කෙනෙක් ඇසුරු කරන්න එපා කියන හුදකලාව ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතන මහත්ය ගුප්ත භාවයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන හුදකලාව.
ස්වාමීනාස කෙනෙක් තර්කානුකූලව හිතනකොට එයා මුලා වෙන්න තියෙන හැකියාව වැඩිද? තර්කානුකූලව? ඔව් එහෙම. තර්කානුකූලව දෘෂ්ටිගතව නැති නොවි හිතුවොත් තර්කානුකූලව හිතන්න කියලා නුවණින් මෙනෙහි කිරීම කියන්නේ ඒකනේ. නුවණින් මෙනෙහි කරනවා. නමුත් එයා දෘෂ්ටිගතව නම් මෙනෙහි කරන්නේ එයා විනාශය කරන්නේ. ඒ දෘෂ්ටිගතව නම් විනාශ කරන්නේ විනාශ කරනවා. ඉතින් දෘෂ්ටියකට යට වෙන්නේ නැතුව එයා අවංකභාවයෙන් යුතුව යමක් නුවණින් මෙනෙහි කිරීම තමයි ධර්මාභෝධයට හේතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතන විශ්වාසනාතර හුදකලා භාවයේ තුලත් අනිත්‍ය කියන ස්වභාවය මෙනෙහි කරගෙන ඉන්නවා නම් එතන හුදකලා භාවයේ අනිත්‍යයි. දැන් අපි කොච්චර හුදකලාවේ මෙතන හිටියත් මාත්‍ර තව ටිකක් වෙලා යනවා රිලව් රංචිය આવොත් එහෙම මේක උඩට පැනලා දඩ පිටිකාල දඟලන හුදකලාව ඉවරයි. ඉතින් හුදකලාවේ අනිත්‍යයි කියන හුදකලාවට ඇලෙන්න නරකයි. හුදකලාවට ඇලුනොත් ഘോഷාවට ඇලුනා වගේමයි. ඒ කණ්ඩායම තුළ හිටියා වගේම තමයි එතෙන්ට ඇලිලා හිටියෝ. ඒ නිසා හුදකලාව කියන කාරණේ ඒ කාරණේට ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද නැත්නම් එතනත් විඳීමක් සකස් වෙන්නේ. ඒ විඳීමත් තෘෂ්ණාවමයි. ඒකෝට දැන් එයා හිතෙන්ට ඇදුනා. ඒක මේ දෙකෙන්ම මිදෙන්න ඕනේ අපි. ඇලීමෙන්නුත් මිදෙන්න ඕනේ, ගැටීමෙන්නුත් මිදෙන්න ඕනේ. මේ දෙකම අනිත්‍යයි කියන කාරණේ අපි දකින්න ඕනේ. මොකද සමහර හුදකලාව හොයාගෙන යනවා. ඒ යන්නේ හුදකලාවට ඇලිලා. ඒකේ තේරුමක් නෑ. එහෙම කියොත් ඉතින් මේ ഘോഷාව ඉන්න එකේම හේතුව තමයි ඒක. එහෙම නැතුව තේරුමක් නෑ. ඒක අවබෝධ කරගන්න ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා උන්වහන්සේ කුටියක වස් සමාදන් වෙනවා. වස් සමාදන් වුණාම උන්වහන්සේ බොහොම සතුටින් වස් සමාදන් වුණේ. නමුත් උන්වහන්සේට කිලෝමීටර් කාලක් විතර එහෙන් පන්සලක් තියෙනවා කුටියට. පන්සලේ හැමදාම 6ට ලවුඩ් ස්පීකර් එක දානවා. දාන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ පිරිත්. නමුත් මේක දැන් මේ ගම මේ ස්වාමීන් වහන්සේ ගැටිලා කුටිය හැරලා යන්න ගියා. ඒ කියන්නේ පැයයි දැන් මේ පිරිත දාන්නේ. දාන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිත. නමුත් බලන්නේ සද්දෙට උන්වහන්සේ කැමති උනේ නැහැ. අර පැය උන්වහන්සේට ඉවසන්න බැරුව ගියා. ඒ ඉවසන්න තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් පිරිතෙන් කියන්නේ. නමුත් බලන්නේ ඒක ඇයි ඒ හුදකලාවට ඇලිලා. අවබෝධයක් කරන්නේ මෙතන තියන්නේ. හුදකලාවට ඇලිලා. ඒ හුදකලාවට ඇලුනා කියන්නේ ഘോഷාවට ඇලුනා වගේම තමයි. ඒ දෙකෙන් වෙනසක් නැහැ. දෙපැත්තෙම තෘෂ්ණාව තියෙනවා. ඒක මේ දෙකේම අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ. දැක්කේ තැනදී උපේක්ෂාවට එනවා උපේක්ෂාවට අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒකනේ ඉතින් මහත්තයෝ මේ සියුම් තැන් තමයි අපි මතු කරලා ගන්න ඕනේ. සමහරව අතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ඇලෙනවා. ඒතකොට දෙකම දෙතෙම එකයි. දෙන්නම රැස් කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව රැස් කරනවා නම් එතන තියෙන්නේ දුකමයි. එහෙම තමයි ඒක ගලප ගන්න ඕනේ. ලෝකේ සැබෑම නිහඬතාවයේ තියෙන ഘോഷාව තුලයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද ഘോഷාව තුලදී අපේ හිත කොච්චර නිහඬද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ഘോഷාව තුලදී අපේ හිතත් ഘോഷාකාරී නම් මහත්යෝ එහෙනම් අපි අවබෝධයක් තුල නැහැ. ඒකයි කියන්නේ අපේ හිතේ යථා ස්වභාවය අපිට හඳුනන්න පුළුවන් ഘോഷාව තුලදීමයි. ഘോഷාව තුලදීමයි. ഘോഷාව තුලදී ලෝකයේ කොයිසානම් වේගවත්ද කියන කාරණේ අපි දකින්නේ. තේන්න. අපේ හිතේ නිහඬභාවය අපි දකින්නේ ഘോഷාව තුලයි. නේ? දැන් මට සමහර දොස් කියන්නේ ඒකනේ මම මේ කැලේ ඉන්නේ නැතුව කොළඹ යනවා කියලා. කැලේ තනියම ඉන්නේ නැතුව ගමට ගිහිල්ලා බණ කියනවා කියලා. නේද? ඒත් ඒගොල්ලෝ දකින්නේ මොකද්ද මං ගමට ගියාම මගේ හිතත් ഘോഷාවට පත් වෙයි කියලා. මගේ හිතේ මේ මොහොතේ යම් නිහඬභාවයක් තියෙනවා නම් මං නගරයට ගියත් මගේ නිහඬභාවය හැමමයි. මම මේ නගරයේ තියෙන ഘോഷාව තුල මගේ නිහඬභාවය දකින්නේ. මගේ නිහඬභාවය දකින්නේ. ඒ නගරයේ තුලත් මගේ හිත නිහඬ නම් මං නගරයෙන් පලා යන්න උවමනාවක් නැහැ. ඒ නිසා මං නගරයට ඇලෙන්නෙත් නැහැ, කැලේට ඇලෙන්නෙත් නැහැ. මං එතන හිටියත් අතන හිටියත් දෙකේම සමසිතින් ඉන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතනයි ධර්මය.
සාමාන්‍යයෙන් දැන් මනුස්සයෙක්ගේ සාමාන්‍ය දැන් මේ අපි එහෙන් කණෙන් එතකොට මේ ශබ්ද රසයෙන් ඒ වගේ 6 ආකාරයකට ගන්න ඕනේ සාමාන්‍යයෙන්. ඒක. ඒකට අඩුවෙන්ම ගන්න නාසයෙන් නේද සාමාන්‍යයෙන් කෙරෙක් තියෙන මේ දැන් ඒකවත් නැතිලා අනිත් එකට යනවනේ සාමාන්‍යයෙන් සබ්දයෙන් සාමාන්‍යයෙන් ඊට පස්සේ රූපයට යනවා ඊට පස්සේ මානසයට හිතුවිල්ලකට යනවා ඒ වගේ. නෑ එහෙම නෑ. අපි එහෙම කියන ගන්න බෑ මාත්‍යෝ. ඒවා අපි මාත්‍යවම කියනකොට 10 වාරයක් මැරලා ඉපදිලා. තේරෙනවද? 10 වාරයක් මැරලා ඉතිලා මට මාත්‍යයට මාවත් පේනවා බංකුවක් පේනවා මේකත් පේනවා කී පාරක් මැරලා ඉපදෙන්න ඕනේ. ඒ නිසා අපිට ඒක ඒ වගේ ගන්න බෑ මහත්තයෝ. ඉන්ද්‍රියයන් පාම එක වගේම වේගවත්. මනෝ ඉන්ද්‍රිය තමයි වඩාත්ම වැඩියෙන් වේගවත්. මන තමයි වේගයෙන්ම ක්‍රියාත්මක වෙලා ඊටපත් වෙන්නේ. අනිත් ඉන්ද්‍රියයන් පායිත් මේක අඩුයි මේක වැඩි කියලා අපිට ගන්න බෑ. ඒ නිසා වේගයෙන් ඒවා අරමුණු සකස් කරලා දෙන හේතු වෙනවා. අපිට එහෙම කෙටි කියලා මේක නහස කෙටි දිව කෙටි ඇස වේගවත් කියලා කියන්න බෑ. වේගවත්ම ස්වභාවය තියෙන්නේ මනසේ තමයි. ඉතින් අනිත් වෙලාවට මේ අනිත් ආයතනත් ඒ වගේම වේගවත්. අපිට ඒක මැනලා කියලා කියන්න බෑ. සමනට අන්තිම චිත්ත සමාධියට පත් වෙලාද? මේ ගම්මුලයට ප්‍රශ්න අහන්න කිව්වනම් හරිය ලස්සන ප්‍රශ්න අහනවා. මේ සමාන්තකවල කට්ටියක් ඇවිල්ලා ඇහුවා. සයින්ස් මේ හොද්දට ලුණු ඇඹුල් අඩු බලන එක හොඳයිද? මේ තව කෙනෙක් මధుරු එක්ක ආපුවාම එළෝන එක හොඳයිද? ඒක ඔය වගේ ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගොඩක් වටිනවා මේ ගම්මුලයට. හුඟක් ඇයිද තියෙන ලුණු ඇඹුල් ප්‍රශ්න. එහෙයි. ඒ කියන්නේ කවුරුත් ලුණු ඇඹුල් බලන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පව් කියලා හිතන්නේ. ඒක ඔය වගේ ගොඩක් මේ ගම්මුල තියෙන ප්‍රශ්න වෙනයි. දැන් ටිකක් ගැඹුරු ප්‍රශ්න අහනවා. එහෙයි. සංසාරන්තර ඉඳුල් නොකල අග්‍රඵලය කියන මොකද්ද? ඉඳුල් නොකල අග්‍රඵලය කියන තැන ඉඳගෙන කොහෙද එහෙම එකක් තියෙන්නේ? ඒ කියන්නේ අර ලුණු ඇඹුල් බලලා මෙහෙම ලුණු ඇඹුල් බලන්නේ පුතේ බඩගින්න නෙමෙයිනේ. බඩගින්න ලුණු ඇඹුල් බැලුවොත් බෑ. ඉතින් මට බඩගිනි ඒ නිසා මම මේ කනවායි කියන හිතලා නෙමෙයි. මම සංඝයාට හොඳ ආහාර වේ සංඝයාට අපහසුකින් තොරව දානේ වළඳන්නයි මම මේක බලන්නේ කියන තැන ඉඳන් ලුණු ඇඹුල් බැලුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒක හරි අසාධාරණයක් නේ. එහෙම. මොකද හාමුදුරුවන්ට මේක වළඳන්න බැරුව හාමුදුරුවෝ මේක විසිකලා කියන්නකෝ. ඊට පස්සේ විසි කරපු එක දැකලා දායක මහත්තුරු ගැටෙනවා. තේරෙනවද? ඒතකොට දැන් හාමුදුරුවෝත් ගැටිලා දායක මහත්තුරුත් ගැටිලා. නේද? ඉතින් මොකක්වත් නැහැනේ අරකේ ලුණු ඇඹුල් ටික බලලා හාමුදුරන්ට අවශ්‍ය විදිහට ආහාර සැපෙවුවා නේද? ඒ කියන්නේ දෙපාර්ශ්වමය පාඩු කරගන්න. දැන් මේ ගම්මානවල පන්සල් වල ඔය තත්ත්ව ගොඩක් තියෙනවා. මොකද සමහර පන්සල් වල ඉන්න වැඩිහිටි වයසට ගිහිල්ලා පැවිදි ස්වාමීන් වහන්සේලා තුල ඒ තරම්ම ධර්මාබෝධයක් නැහැ. ඉතින් එවැනි අය සමහරට ගිලන්පස කෝපේ කටට ගත්ත ගමන් සීනි අඩු නම් ඒක අර මිනිස්සු ඉස්සලාම තූ කියලා එළියට දානවා. එහෙම අවස්ථා තියෙනවා. මට දැන් ඔය ප්‍රශ්න අහද්දි කිව්වා. ඒගොල්ලෝ ඒ ප්‍රශ්නේ ඇහුවේ. වෙනද මේවා වළඳලා අපේ ඉස්සරහාම කටෙන් එළියට දානවා කියලා. මේවා කොහොමද වළඳන්නේ කියලා. ඉතින් එහෙම කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒතර පුතේ එහෙම අහනකොට එහෙම තියෙනකොට අපි දැනගන්න ඕනේ අපි අකුසලුත් නොකරගෙන අනිත් පාර්ශවයට අකුසල නොකර ගන්න තැනට දැන් ඒගොල්ලෝ අකුසලයක් කරගත්තනේ අපි කරපු වැරද්දේ නේද? නමුත් අපි මේ ලුණු ඇඹුල් ටික සීනි ටික හරියට බලලා ඒ දාන ටික සකස් කරගත්තා නම් අරහිංසක ස්වාමීන් වහන්සේ අකුසලයක් කරගන්නේ නැහැ නේ. එතන තමයි ඒක දක්ෂභාවය. එතනයි දක්ෂභාවය. ඒ නිසා දැන් අපි දානේ උයන්නේ ඉස්සෙල්ලා අපි බඩගිනි කියලා කනවා නම් ඒක වැරදි. ඒක ඉඳුල් කළා. අතන ඉඳුල් වීමක් වෙන්නේ නැහැ. එයා ඒක ලුණු ඇඹුල් ටික බැලලා ඒ ඊටු ටික කටින් එළියට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද?
මේ ගම් වලට තියෙන හුඟක් ප්‍රශ්න ඕවා. කොළඹට යන්න කොච්චර වෙලා යනවා සාමාන්‍යයෙන්? පැය 5ක්? ඒ වගේ නේද? ඔව්. අනුරාධපුරේ ඉඳන් යන වෙලාව යනවනේ. ඔව් එහෙම යනවා. ඔව් අනුරාධපුරේ ඉඳන් යන ඒ වෙලාව. වගේ යනවා. හැබැයි ඉතරම මහන්සි නෑ සම දැන් මේ ගම්බුල්ලේ පාරේ මෙච්චර අමාරු නෑ එහෙ. සම ආහන තද මේක බදේ. මේ චුට්ට තමයි චුට්ටක්ම ඕනේ. ගම්පායෙන් පස්සුලාම මේ ආපුදුරුම එතන වෙලා යනවා. ඔව් වෙලා යනවා. ඒට යනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. අඬාදුරින් ඉඳලා එන්නේ නම් දැන් කිසි අවුලක් නෑ. මාරෙන්නේ. පාරාදලා. පාරනේ. පාර පළල්ලට ගිහලා හදන්න. දැන් හරි දෙයින. දැන් මොනවද අහන්න තියෙනවද? මේක ඔක්කොලා ගන්න මුකුත් නැත්තම්